හලෝ යාළුවනේ ඔයාලව සාදරයෙන් පිළිගන්නවා හර්ෂ එක්ස්ප්ලේන් එකට. අද අපි බලන්න යන්නේ මේ අවුරුද්දේ අලුතින්ම ආව ඇක්ෂන් කොමඩි ඇනිමේ එකක්. ඇනිමේ එකේ නම තමයි සකමොටෝ ඩේ. හිතන්න බලන්න ලෝකෙම බිය වූ ඇසිසන් කෙනෙක් අහිංසක කඩකාරයෙක් වෙලා ජීවිතේ ගත කරනවා නම් කොහොම වෙයිද? ඒ ගැන තමයි මේ කතාව. ඔන්න ඉතින් කතාව පටන් ගද්දිම හැඩි පුද්ගලෙක් ආයුධයක් අතේ තියාගෙන ඉස්සරහට ඇවිදන් එන දර්ශනය තමයි පෙන්වන්නේ. මෙයාගේ නම තමයි සකමොටෝ තරෝ. ඔන්න ඔය වෙලාවේ දිම ආයුධ අතේ තියාගෙන පිරිසක් ඇවිත් මොහුව වට කරනවා. ඔවුන් දිගටම අපේ සකමොටෝට වෙඩි තියනවා. සකමොටෝ ලේසියෙන් මේ බුලට් ටික ඔහුගේ කඩුව භාවිත කරලා අයින් කරලා දානවා. ඒ ශනිකම ඇවිල්ලා ඔවුන්ට පාර දෙනවා. එතන ඔහුව මරන්න ඉන්න ඔක්කොම ආයේ සකමොටෝ එකෙක් නෑර කුරුළු විදිහට විනාශ කරලා දානවා. ඒත් එක්කම දර්ශනය මාරු වෙලා අපේ සකමොටෝ ගැන එක් අයෙක් කල්ලියකට කියන ගමන් ඉඳලා තියෙන්නේ. ඔහු කියනවා සෑම මැරකැල්ලියම ඔහුට බය වෙලා හිටියේ. සෑම කුලී ඝාතකයෙමු ගරු කරා. ඒත් එක් දිනයකදී ඔහු ගැහැණු ළමයෙකු සමග ආදරයෙන් බැඳුණා. ඒ නිසා ඔහු විශ්‍රාම ගියා. විවාහත් වුණා. දරුවෙකුත් ලැබුණා. ඉන්පසු සකමොටෝ තරබාරු වුණා. ඔන්න ඔහොම විස්තරේ ඔහු කියනවා. ඔන්න දැන් තමයි කතාව හරියටම පටන් ගන්නෙ. නිල් පාටට ෂර්ට් එකක් ඇඳන් ඉන්න කෙනෙක්ගෙන් තමා දර්ශනය පටන් ගන්නෙ. මොහුගේ නම තමයි ෂින්. ඔහු කියනවා මන් ඔයාව හැමතැනම හෙව්වා සකමොටෝ මහත්තයා කියලා. ඔන්න දැන් සකමොටෝ ඔහුගේ කඩේ ඉඳන් ඉන්නවා. ඔය ඉන්න පොඩි කොල්ලා කඩේ හැමතැනම දඟලනවා. ඔහුගේ සෙල්ලම් ඊතලයක් ගන්න නැමෙනකොටම ඔහුගේ බෑග් එකේ තියෙන තීන්ත පෙට්ටියක් කඩේට එන පුද්ගලයෙක්ගේ කලිසමට වැටෙනවා. ඔහුට කේන්ති ගිහින් ඔහු කියනවා පොඩි අපතයා මොන මගුලක්ද මේ කළේ? බලපන් මගේ සුදු කලිසම ඔහොමම කියලා ගහන්න යද්දිම අපේ සකමොටෝ ඇවිත් අත අල්ලනවා. ඔහුට හොඳ පහරක් දෙනවා. පොර ඉතින් ගුටිත් කාලා ෂේප් එකේ යනවා. ඔන්න ඔයගේ ඉන්නක වෙලාවේදී කඩේ පැත්තකට වාඩි වෙලා හිටපු ෂින් කියනවා අනර්ග පියවරක්. හක්කට පහලින් පෑනක්. කෙලින්ම කැරටොයිඩ් දමනිය හරහා මට ඒක දකින්න පුළුවන් වුණා. හුඟ කාලෙකින් සකමොටෝ මහත්තයා. මේ මම ෂින් කියලා. මොහුට පොඩි හිත් කියවන්න පුළුවන් බලයකුත් තියේ. හරිද? ඔහුගේ නම කිව්වා විතරයි. ෂින්ට දෙනවා හොඳ කන පුරවලා කනේ පාරක්. ෂින් ආයමත් කියනවා මම ෂින්. මන් ඔයාගේ යටතේ වැඩ කරා කියලා. කියනවා. ඉතින් කට් කරලා පෙන්නනවා දෙන්න බංකුවක වාඩි වෙලා ඉන්නවා. ෂින් කියනවා කරුණා කරලා ආපහු එන්න සකමොටෝ මහත්තයා. සකමොටෝ කියනවා කුලී ඝාතකෙක් විදිහට මගේ කාලේ ඉවරයි කියලා. ෂින් කියනවා ඒ කාලේ හැම මැරෙක්ම ඔයාට බයයි. එයාලා ඔයාට හැඳින්වුවේ පුරාවෘත්තීය කුලී ඝාතකයා කියලා. ඇයි ඔයා මේ හැමදේම අහක දාන්නේ ඇයි? ඔතන දෙන්න කතා කර කර ඉන්නකොට මිනිස්සෙක් ඇවිල්ලා කියනවා සකමොටෝ මහත්තයා. ඔයාගේ කෑමට බාධා කරාට සමා වෙන්න. මට උදව්වක් ගන්න අහන්න ඕනේ. ඔන්න ඉතින් සකමොටෝ උදව්ව කරන්න අපිට පෙන්නනවා. මේ ගහ ගොඩක් උසයි. මට ඔය අතු කපන්න බෑ. ඔයාට පුළුවන් නම් ඒක කපලා දෙන්න කියලා. සකමොටෝ කිව්වට පරක්කුව වේගයෙන් ගහේ එහාට මෙහාට ගිහිල්ලා අතු කපලා දෙනවා. ඔන්න තවත් ගැහැණු කෙනෙක් ඇවිල්ලා සකමොටෝ මහත්තයා මගේ දුව එයාගේ එළවලු කන්නේ නෑනේ කියලා කියනවා. සකමොටෝ ඉතින් පුංචි කෙල්ලට ආදරෙන් කෑම කවනවා අපිට පෙන්නනවා. ඔන්න ඉතින් ෂින්ට මල පැනලා කියනවා මුළු නගරෙම මෙහෙකාරයා ඔයාද? මම දැන් තේරෙනවා හොඳට වැඩ කරලා ඔයාගේ සැබෑ අනන්‍යතාවය හංගවනවා නේද? ඒත් මට කියන්න තියෙන්නේ ඔයා විහිළුවක් වගේ පේන්නේ. මම ආයේ එන්නම් කියලා යනවා. ඔන්න ඉතින් යන්න පිටත් වෙලා ඉන්න ෂින්ට බොස්ගෙන් කෝල් එකක් එනවා. ඔයා එයාට ඒත් ඉගැන්නුවද? ෂින් කියනවා හොඳයි. නැහැ ඒත් ආයෙත් බොස් කියනවා එහෙනම් ඔයා එයාට මැරුවද කියලා අහනවා. ෂින් ඉතින් කියනවා එහෙම කරන්න ඕනේද? දැන් එයා ගොඩක් මහතයි. මං හිතන්නේ එයා ප්‍රශ්න ඇති කරයි කියලා. බොස් කියනවා කවුරු හරි කල්ලියෙන් අතුරුදහන් වුණොත් අපි ඌව පෘථුවියෙන් අතුරුදහන් කරනවා. ඒක තමයි නීතිය. අනික සකමොටෝ ඒක කැඩුවා. අපිට එයාට යන්න දෙන්න බෑ. ඔයා දන්නවනේ. ෂින් තොට ඒක කරන්න බැරි නම් මට ඕන වෙලාවක වෙන එකෙක් යවන්න පුළුවන්. පැමිණිලි කරන එක නවත්තපන්. නැත්නම් ඔබ ඌත් එක්ක එකතු වෙයන් කියලා ෂින් කට් කරනවා. අපෝ මහවදයක් කියලා අපට පෙන්නනවා. ෂින් බඩු ගන්න ගියත් ගෙදර ඉදිත් සකමොටෝගේ ප්‍රශ්න ගැන හිත ඉන්නේ. අතීතයේ දෙන්න එකට වැඩ කරපු හැටිත් ෂින්ට මතක් වෙනවා. ඊට පස්සේ ඔහු හිතනවා මන් ඒක නොකොලත් වෙන කෙනෙක් එක කරයි. ඉතින් කොහොමත් එයා මැරෙනවා නම් මන් ඒක කරන කෙනා වෙන්න ඕනේ කියලා. ඔන්න දැන් උදේ වෙලා ෂින් සකමොටෝගේ බිරිඳවත් පහු කරගෙන තුවක්කුවක් අරගෙන කඩේ ඇතුළට යනවා. ෂින් කඩේ ඇතුළට ඇවිල්ලා කියනවා ගොඩක් වෙලාවට මං අද නගරයෙන් පිට වෙනවා. ඉඩ තියෙනවා. ඉතින් මං හිතුවා කියලා යන්න ඕනේ කියලා. තුවක්කුව අරන් වෙඩි තියද්දිම සකමොටෝ ඔහුගේ කටේ තිබ්බ චුයින් ගම් එකක් හෙවලා උණ්ඩේ ඉලක්කය වෙනස් කරනවා. දෙන්න අතර හොඳ ෆයිට් එකක් යනවා. සකමොටෝ කෑම වලින් තමයි ෂින්ට පහර දෙන්නේ. ඔන්න ඉතින් සකමොටෝ
රබර් පටියකට චුයින්ගම් බෝල දාලා විදිනවා. හරියටම ෂින්ට. ෂින් එහෙට දුවනවා මෙහෙට දුවනවා. ඒත් වැටෙනවා. ඒත් වැඩක් වෙන්නේ නැහැ. සකමොටෝ ආයෙත් කෑම පැකට් එකකින් ගහනවා. ඔන්න ඉතින් සකමොටෝ ෂින්ගේ පිටිපස්සෙන් පැනලා පයින් පාරක් දෙනවා. ෂින් කඩාගෙන ගිහින් බිත්තිය වදිනවා. ඔන්න එදා රෑ වෙලා ෂින් ඔළුවයි ඇඟයි ඔතාගෙන සකමොටෝගේ ගෙදර ඉන්නවා. පොරට උදේන් පස්සේ දැන් තමයි ඇහැරලා තියෙන්නේ. සකමොටෝගේ බිරිඳ ෂින්ටත් එක්කම රෑ කෑම හදලා. පොර ඉතින් කඳුළු පෙර කෑම කනවා. ඉතින් ඔහුට තේරෙනවා සකමොටෝ මේ පුංචි පවුල ආරක්ෂා කරගන්න ඕනේ නිසා තමයි අයින් උනේ කියලා. ෂින් ඉතින් එදා රෑම යන්න පිටත් වෙනවා. රෑ කෑමට ස්තුතියි කියලාත් ඔහු කියනවා. සකමොටෝ එතන තියෙන බෝඩ් එකක් පෙන්නනවා. ඒකේ තියෙන්නේ කරුණාකර නැවත පැමිණෙන්න කියලා. ෂින් පිටත් වෙනවා. ඔන්න එතනින් කට් වෙලා ෂින් ඉන්නේ බොස්ගේ තැන. බොස් කියනවා මොන ලැජ්ජාවක්ද. ඔහෙට එයාව මරන්න බැරි වුණා නේද? ෂින් දන ගහලා කියනවා කරුණා කරලා සකමොටෝ මහත්තයාව ජීවත් වෙන්න ඉඩ දෙන්න. බොස් අහනවා ඇයි ඔබ සකමොටෝව ආරක්ෂා කරන්නේ ඇයි? ෂින් කියනවා දැන් එයාට එයාගෙම කියලා පවුලක් තියෙනවා. බොස් කියනවා සකමොටෝ අපේ ලෝකේ නීති කඩ කරා. ඌ උගේ වගකීම අතහැරියා. ඒ නිසා අපි ඌව මරන්න ඕනේ. ෂින් කියනවා එහෙනම් මං වගකීම ගන්නම්. ඒ වෙනුවට මං මැරෙන්නම්. ඒ නිසා කරුණා කරලා සකමොටෝ මහත්තයාව අතාරින්න. මං ගරු කරන කෙනෙකුට මම මගේ තුවක්කුව ඉස්සුවා. මේක මගේ සාක්ෂාත් කරගැනීමේ මාර්ගය. බොස් කියනවා හොඳයි. එහෙනම් ඔයා මැරෙන්න. මං සකමොටෝව ජීවත් වෙන්න දෙන්නම්. ෂින්ව බොස් හිතන දේ ඇහෙනවා. ඔහු හිතන්නේ මං කවදාවත් එහෙම වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. ඔන්න ඉතින් ෂින් මේ පැත්තට තුවක්කුව දික් කරලා කියනවා මට ඒක ඇහුණා. මං දැනන් හිටියා ඔබෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා. ඔන්න දැන් දෙගොල්ලෝ අතර රණ්ඩුවක් ඇති වෙනවා. ඉතින් දර්ශනය මාරු වෙලා සකමොටෝ අතන වෙන රණ්ඩුව අහගෙන ඉන්නවා. පෙන්නනවා. ඔහුම ඉඳලා ලෝකයක් අරිනවා. ඔන්න ඒකේ පිටිපස්සේ තියෙන්නේ ආයුධ ගබඩාවක්. ඉතින් පොර එතන තියෙන වැඩක්ම නැති ආයුධයක් තෝරගන්නේ. ඉතින් ඔය අස්සේ ෂින් වැඩ කෑලි දාලා සෙට් එකත් එක්ක ගහගන්නවා. එහෙම තියෙනවා. මොහොතේ වෙඩි තියෙනවා. ඔන්න එකගේ පිටිපස්සෙන් ඇවිල්ලා බෙල්ලට සොට් එක දෙනවා. ඒත් ෂින්ට වැඩි වෙලාවක් අල්ලන් ඉන්න වෙන්නේ නැහැ. වෙඩි වැදිලා ඔහු වැටෙනවා. ඔන්න ওই වෙලාවේදී සකමොටෝ ඇවිත් විදුලියේ ගන් එකකින් විදුලිය අල්ලලා බාගෙට බාගයක් බිම දානවා. ඔතන ඉන්න කට්ටිය දැන් සකමොටෝට පහර දෙනවා. ඔවුන් කිසිම පැකිලීමක් නැතුව ඔවුන් එකාට පහර දීලා දානවා. කොහොම හරි මෙතනදී පෙන්නනවා බොස්ව මරලත් දානවා. සකමොටෝ මෙතනට ඇවිල්ලා තියෙන්නේ කොහොමද කිව්වොත් එදා දවසේ ෂින්ගේ තුවක්කුවට ට්‍රැක් එකක් හයි කරලා. එහෙම තමයි ඔහු එතනට ආවේ. ඔන්න ඉතින් දර්ශනය මාරු වෙලා ෂින් සකමොටෝගේ කඩේ වැඩ කරනවා පෙන්වනවා. ඉතින් ළඟදිම දෙවෙනි එපිසෝඩ් එකත් අරගෙන එන්න.